පුතා කෙනෙක්ව මානසික වටනවා නේද? හැබැයි ඔයා දන්නවා මං ඒ කෙනාට වැරද්දක් කරලත් නැහැ. මං ඒ කෙනාව කවදාවත් රිද්දවලත් නැහැ. කවදාවත් ඒ කෙනා අසරණ කරලත් නැහැ. හැබැයි ඒව දැනගෙනත් ඒ කෙනා ඔයා මානසික වටනවා නේද? අතරින්ද. ඉසි කරන කඩදාසියක් වගේ තමයි ඒ දේවලුත්. මොකද ඒ අපි දන්නවා අපේ හිතේ මොනවද තියෙන්නේ. අපේ හිතේ මොන හොඳද අපි කරලා තියෙන්නේ. හැබැයි බුරණ බල්ලා කවදාවත් බුරාගෙන තමයි ඉන්නේ. ඒ ගැන කිසිම වෙලාවක ඔයා මානසික වැටෙන්න එපා ඒවා හිතලා. මොකද ඒ කෙනා ඔයා වටන්න ඔයා තමයි උඩට යන්නේ. ඒ කෙනා අනිවාර්යෙන් පහතට එනවා. මොකද ඔයාගේ කකුල් ගාවට එයා වැටෙන්නේ ඔයාව පහත් කරන නිසා. ඔයාට පුළුවන්. ඔයා උඩට යන්න අනිවාර්යෙන් ඔයාට දිනන්න පුළුවන්. හරියටම දෙමළ ඉගෙන ගන්න එන්න මාත් එක්ක. Learn with Shara. පුතා කෙනෙක්ව මානසික වටනවා නේද? හැබැයි ඔයා දන්නවා මං ඒ කෙනාට වැරද්දක් කරලත් නැහැ. මං ඒ කෙනාව කවදාවත් රිද්දවලත් නැහැ. කවදාවත් ඒ කෙනා අසරණ කරලත් නැහැ. හැබැයි ඒව දැනගෙනත් ඒ කෙනා ඔයා මානසික වටනවා නේද? අතරින්ද. ඉසි කරන කඩදාසියක් වගේ තමයි ඒ දේවල්.